මනසට පාර කියන රිදී රේඛාව. ජ්‍යොතිෂ ඇසින් චන්ද්‍රයා සහ අපේ සිත. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව පුද්ගලයෙකුගේ උපන් වේලාවට සකස් කරන ජන්මපත්‍රයක අතිශය තීරණාත්මක බලපෑමක් සිදු කරන ග්‍රහයා වන්නේ චන්ද්‍රයාය. චන්ද්‍රමා මනසෝ ජාතෝ යන වෛදික ප්‍රකාශනයෙන් කියවෙන්නේ විශ්වයේ මනසින් චන්ද්‍රයා බිහි වූ බවයි. එබැවින් ජ්‍යොතිෂයේදී සඳු මනෝකාරක හෙවත් සිතට අධිපති ග්‍රහයා ලෙස හඳුන්වනු ලබයි. රවි ග්‍රහයා පුද්ගලයෙකුගේ ආත්මය සහ පෞරුෂය නියෝජනය කරන විට සඳු විසින් එම පුද්ගලයාගේ චිත්තවේගීය ලෝකය, සිතුවිලි සහ මනසේ සංසුන්භාවය පාලනය කරනු ලබයි. කෙනෙකුගේ කේන්දරයක සඳු සිටින රාශිය එම පුද්ගලයාගේ ජන්ම රාශිය ලෙස සැලකීමෙන්ම මිනිස් ජීවිතයක් කෙරෙහි සඳුට ඇති ජ්‍යොතිෂමය බලය කෙතරම්ද යන්න පැහැදිලි වේ. ජ්‍යොතිෂමය දෘෂ්ටිකෝණයකින් බලන කල සඳුගේ බලපෑම තීරණය වන්නේ ඔහු සිටින රාශිය සහ චන්ද්‍රකලා පිරීම හෝ හීනවීම මතය. පුරපක්ෂයේ උපතලද විශේෂයෙන්ම 15වක පෝය ආසන්නයේ උපන් අයෙකුගේ සඳු බලවත් වන අතර එය උසස් මානසික ශක්තියක් සහ ප්‍රබෝධමත් සිතක් උරුම කර දෙයි. ඊට ප්‍රතිවිරුද්ධව අමාවක ආසන්නයේ හෙවත් අවපක්ෂයේ සඳු දුර්වල වන අතර එය සිතේ නොසන්සුන්තාවයට සහ තීරණ ගැනීමේ දුර්වලතාවලට හේතු විය හැක. වෘෂභ රාශියේදී උච්චවන සඳු කෙනෙකුට ඊතා ශක්තිමත් සහ ඉවසිලිවන්ත මනසක් ලබා දෙන අතර වෘශ්චික රාශියේදී නීච වීම නිසා සිතේ දැඩි පීඩාකාරී බවක් හෝ අධික සංවේදී බවක් ඇති කළ හැකිය. මෙය හුදෙක් ග්‍රහ පිහිටීමක්ම පමණක් නොව පුද්ගලයා ලෝකයේ දෙස බලන ආකාරය තීරණය කරන අභ්‍යන්තර කවලුවයි. සඳුගේ අනෙක් වැදගත්ම භූමිකාව වන්නේ ඔහු මාතෘකාරක ග්‍රහයා වීමයි. දරුවෙකුගේ සිත මුලින්ම හැඩගැසෙන්නේ මවගේ සෙවණැල්ල තුල බැවින් ජන්මපත්‍රයේ සඳුගේ පිහිටීම මගින් මවගෙන් ලැබෙන රැකවරණය සහ එමගින් සිතට ලැබෙන පෝෂණය විදහා දක්වයි. සඳු බලවත් වූ විට සෙනෙහස, කරුණාව සහ දයාව පිරි සිතක් හිමිවන අතර සඳු පාපී ග්‍රහයන්ට මැදි වූ විට කේමද්‍රුම වැනි යෝග පවතින විට එම පුද්ගලයා තුළ හුදකලා බව සහ මානසික ව්‍යාකූලතා ඇතිවීමට වැඩි ඉඩක් පවතී. ජ්‍යොතිෂයට අනුව සඳුගේ ගමන අතිශය වේගවත්ය. දින 2මාරකින් රාශියක් මාරු කරන සඳුගේ මේ වේගවත් බවම මිනිස් සිතේ ඇතිවන චපල බවට සහ නිරන්තර සිතුවිලි වෙනස් වීමටද හේතු වන බව පැරණි ඍෂිවරු පෙන්වා දුන්නා. නිගමනයක් ලෙස ගතහොත් අපේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ බාහිරව අප ලබන ජයග්‍රහණ මත නොව අපේ සිත කොතෙක් දුරට සමබරව පවතින්නේද යන්න මතය. ජන්මපත්‍රයක කොතරම් රාජයෝග තිබුණද සිතට අධිපති සඳු දුර්වල වූහොත් ඒ සියල්ලෙන් ලබන සතුට අල්ප විය හැකියි. එබැවින් ජ්‍යොතිෂය අපට උගන්වන්නේ සඳු දුර්වල වූ පමණින් සැලෙන්නට නොව භාවනා කිරීම, ආගමික වත්පිළිවෙත්වල නිරත වීම සහ මනස පාලනය කර ගැනීම තුලින් චන්ද්‍රයාගෙන් ලැබෙන එම අහිතකර බලපෑම් පවා මගහරවා ගත හැකි බවයි. අවසානයේදී සඳුගේ සිසිලස මෙන්ම සිතේ නිවීමද ළඟා කරගත හැක්කේ Tamanගේම මනස පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමෙන් පමණි.